ඔයාලට මේ කෑම මතකද? පලාතම සුවඳ වෙන හදමු රසම් රස පොල් වණ්ඩුවක්. කැකුළු හාල් ටිකක් මේ වගේ මුට්ටියකට දාලා ඒක පිරෙන්න වතුර දාගෙන හොඳට පෙඟෙන්න තියාගන්න පැයක් දෙකක්. දැන් ඉතින් පිරිසිදු රිදි කෑල්ලකට මේ හාල් ටික දාලා තුනී කරලා තෙත් ගතිය අයින් වෙනකම් පොඩි වෙලාවක් තියාගන්න. ළඟම මෝලෙන් කොටා ගන්න හාල් කිලෝ එකක් තියෙනවා. දාගන්න ඊස් ටිකක් ලුණු ටිකක්. සීනි 500කුත් දාගන්න. ඔයාලට ඇති වෙන ප්‍රමාණයට දාගන්න පුළුවන්. පොල් වතුර ටිකකුත් දාලා ඇල් වතුර ටිකකුත් දාලා මේක දැන් හොඳට අනා ගන්න තමයි තියෙන්නේ. මේ පදමට එන්න ඕනේ. ඉතින් මේ පදමට ආවා කියන්නේ ඉතින් බඩු හරි. පේනවනේ ලස්සන. මීකිරි වගේ තමයි. රෑ හදලා වහලා තියලා උදේට මෙක් ගන්න. උදේ වණ්ඩු හදන්න පැයකට කලින් පොල් ටික ගාලා මේකට එකතු කරලා තියාගන්න. පැයකට කලින්. ඒකත් ඉතින් හොඳට අත ගාලා කලවම් කරගන්න අමතක කරන්න එපා. දැන් ඉතින් මුට්ටිය හරි. හුමාලෙත් රෙඩි. මං ගන්න හල්මිල්ල කොළ. ඔයාලට පොල් කොළ, තල් කොළ, කෝප පිරිසි ඕනෑම පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඉතින් හරිම ආදරෙන් මේ කොළයට වක් කරගන්න තමයි තියෙන්නේ. වක් කරගෙන ඉතින් මේක වහ ගන්න ඕනේ. නැත්නම් හුමාලි පිට යනවා. සැරින් සැරේ ඇර ඉතින් මේක චෙක් කරගන්න අමතක කරන්න එපා. පිටින් හොඳයි වගේ පෙන්නට බඩු ෂුවර් නෑ. හරියට මිනිස් වගේ තමයි. ඉරට්ටකින් ඇල්ල බලන්න. වණ්ඩුවේ හිතේ තෙතමනේ නැති වෙනකන් හොඳට තඹ ගන්න. පේනවනේ වණ්ඩුවේ ලස්සන නිකන් හුණ්ඩු වගේ පිපිලා තියෙන්නේ. මේක සුවඳ රස ගැන කියලා වැඩක් නෑ. ඉතින් පොල් වල සුවඳ එනවා පලාතම සුවඳයි. මේ රෙසිපිය කියලා දුන්නේ හුණ්ඩුවක් තරම් මුලක් නැති අපි ලොකු අම්මගේ ලොකුම දුව.